සූරියවව අන්තරව බල ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එම ප්‍රදේශයට පැමිණියා. ප්‍රදේශයේ ගොවීන්ගේ එකතුවෙන් ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක් පැවති අතර එහිදී වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ නායකයා පළමුව ගොවීන් ඇමතීමේදී පැමිණ සිටි පිරිසගෙන් එල්ල වූයේ විරෝධයක්. ඒ විපක්ෂ නායකවරයාට සිය ගැටලු ඉදිරිපත් කිරීමට තමන්ට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමි. එහිදී පොලිසිය මැදිහත්ව විරෝධතාව දැක්වූ පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා. අනවෙනි ප්‍රේම එයා තමයි රාජවංශ සම්දානය කරන් ඉන්නේ අලියල ඇගෙනම සුදුසුළු පඩි කරලා සජිත් මහත්තයා. පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව ඉදිරියට ගෙන ගියා. ගොවි ජනතාව අතර රණ්ඩු සරුවල් ඇති කර ගන්නට එපා. අද මේ ගොවි මහත්තුරු කීප දෙනෙක් අතර ඒ වාද විවාද උනේ රක්ෂිත වලට මොකක්ද වෙන්නේ? වනාලි කල්පනා කරන භූමියට මොකක්ද වෙන්නේ? ඒකේ සංවර්ධන වැඩ කටයුතු ක්‍රියාත්මක වෙනවද? මේ අනාදී ප්‍රශ්න. මේ හැම දෙයක් පිළිබඳව රජයේ අවධානය යොමු කරලා වනාලි විනිශ්චයටම අවම කරන්නට ගොවිතැනේ නියැලී සිටින ඔබගේ අයිතිය ආරක්ෂා කරන්නට අපට කරන්න පුළුවන් ඉහළම යුතුයකම අපි ඉෂ්ට කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.